මාවත දිහා ආපසු හැරී බලන විට ඒක සිංහාවලෝකනයක්. දුලබ කටුබඳුන් මැදින් අර ජීවිතේ රෝසමල් යානාවක් නෙවෙයි කියලා තියෙනවා. කටුපැඳුරු මැදින් වැඩි ගල්තලා ඔස්සේ මගේ ජීවන ගමන ආරම්භ වුණේ. ලලිත් සුවිනීත මෛත්‍රීපාල නොයසේ නම් ඔබ අප කවුරුත් හඳුනන ලලිත් එස් මෛත්‍රීපාල. ඒ කියන්නේ මේ වැඩියෙන් සැප තියනවා නම් යාට ඉගෙන ගන්න බැහැ. ඉතින් වැඩි සැප නැති ආරම්භයක් ආවොත් එතන පැහැදිලි අරමුණක් තිබෙනවා, අදිස්ථානයක් තිබෙනවා, සංවර්ධනයක් තිබෙනවා. ඒ නිසා මම ටිකක් දුක්බර අවධියක ඉඳලා මේ තත්ත්වයට ආවේ කියලා මට සතුටු වෙන්නත් පුළුවන්. කෙස්ගා පවා වෙන රටවල මිනිසුන්නි උස්නිදහස පිනිස සටනට සැරසෙන්නේ. ඉස්මොල ටිබෙත් දිත් වී ගැන නොතකන්නේ ඇස් ගෙඩිවලට එන ගැහිලාද සියලුන්නේ.